Right. So, hi everyone. We are going to talk about stages of a lesson plan. පාඩම් සැලසුමක පියවර තමයි අපි මේ බලන්න යන්නේ. ඉතින් අපි පාඩම් සැලසුමක් කියන්නේ මොකක්ද කියලා කතා කරලා තියෙනවා. ඒ අනුව මේ පාඩම් සැලසුමක් හදද්දී පාඩම් සැලසුමක පියවර මොනවද කියලා තමයි මේ යටතේ කතා කරන්නේ. So what are the basic stages of a lesson plan? අපි ලෙසන් එකක් ප්ලෑන් කරගන්න කලින් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? පියවර දෙකක් තියෙනවා. මේ මොකද්ද ගණන් යන පාඩම කියලා මම හිතන්න ඕනේ. මම මොකද්ද කරන්නේ මේකේ මොනවද කරන්න තියෙන්නේ මේ ඔක්කොම හිතනවා. So that is called the thinking stage. And my second part is called the formatting stage. ආකෘතිය හදනවා. පාඩම් සැලසුම් ආකෘතිය හදනවා. right? පාඩම් සැලසුම ආකෘතියක් ආකාරයට මම සැලසුම් කරනවා පාඩම. මුලින්ම මම හිතනවා කවුද මගේ අරමුණ මොකද්ද මොනවද දන්නේ ඔන්න හිතනවා. අපි බලමු මේ thinking stage එකයි formatting stage එකයි වෙනම. thinking stage එක කියන්නේ සිතන පියවර, සිතීමේ පියවර. Before writing the lesson plan, the teacher should ask herself or himself some questions regarding the following things. ටීචර් මෙන්න මේ ප්‍රශ්න ටික තමන්ගෙන්ම අහගන්න ඕනේ lesson plan එකක් හදන්නට කලින්. Learners, who are my learners? කවුද මගෙන් ඉගෙන ගන්න කට්ටිය? The aims, මොනවද මගේ අරමුණු? The teaching point, මොනවද මගේ උගන්වන කරුණු? Teaching point. Teaching procedures, මොනවද උගන්වන ක්‍රියා පටිපාටි? මොනවද උගන්වන ක්‍රියා පටිපාටි? ඒ වගේම materials, මම use කරන අමුද්‍රව්‍ය මොනවද? භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද? ඒ වගේම classroom management, මම හිතන්න ඕනේ මම මේ පාඩම මේ කියන ක්‍රමයට උගන්වන ගමන් පන්ති කාමරේ මට කළමනාකරණය කරන්න පුළුවන්ද? Can I manage the classroom? ඊළඟට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලාත් අපි හිතන්න ඕනේ. හිතනකොට මේ එක එකට වෙනම අපිට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අනුව අවසානයේ අපේ lesson plan එක හැදෙනවා. So මොනවද අපිට එන ප්‍රශ්න? මගෙන් ඉගෙන ගන්න අය කවුද කියලා මම හිතනකොට මම හිතනවා තාම ඉන්නේ thinking stage එකේ. මම මේ දේවල් හිතනකොට මට පුළුවන් මුලින්ම හිතන්න who are my learners? කවුද මගෙන් ඉගෙන ගන්න අය? What do they already know? ඒගොල්ලන් දැනට දන්නේ මොනවද? එහෙනම් මම හැමතිස්සෙම Krashen's monitor model එකට අනුව ඒගොල්ලන් දන්න ප්‍රමාණයට වඩා right? යම් කිසි ප්‍රමාණයක් ඉහළින් දෙයක් උගන්වන්න ඕනේ. right? What do they already know? ඒගොල්ලන් මොනවද දැනට දන්නේ? How can I motivate them? කොහොමද මට ඒගොල්ලන්ව දිරිමත් කරන්න පුළුවන් මගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ව? Does the lesson plan permit adjustment for students with different abilities? Does the lesson plan permit adjustments for students with different abilities? අපි ගාවින්ව අපේ පන්තියේ විවිධ හැකියාවන් තියෙන ළමයි. එහෙනම් අපි මේ හදන්න යන lesson plan එකෙන් විවිධ වෙනස්කම් කරන්න අපිට අවස්ථාව දෙනවද? ඒ කියන්නේ මේ අපේ plan එක flexible ද? right? කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. So does the lesson plan encourage students to become continually involved in learning activities? lesson plan එක මගින් students ලව දිරිමත් කරනවද to become continually involved in learning activities? දිගින් දිගටම ඉගැන්වීම් ක්‍රියාකාරකම් වල නිරත වෙන්නට දරුවන්ව යොමු කරනවාද මේ මං හදන්න යන plan එක මගින්? මේකත් හිතන්න ඕනේ learners කියන කොටසේ යටතේ. The aims, අරමුණු යටතේ මම හිතන්න ඕනේ what will my students achieve in this lesson? මේ පාඩමෙන් මගේ ළමයි, මගේ students, මගේ ශිෂ්‍යයෝ මොකක්ද ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ? What will my students achieve in this lesson? Do the aims match the needs of the students? මගේ අරමුණු ළමයින්ගේ අවශ්‍යතා එකට ගැලපෙනවද? Can they be realistically achieved with a particular group of students within the stipulated time? දැන් මම හිතලා තියෙන කාලය ඇතුළත මං හිතලා තියෙන ළමයි group එකත් එක්ක මේ පාඩම ඉවර කරගන්න පුළුවන්ද? realistically ඇත්ත වශයෙන්ම හිතන්න ඕනේ. දැන් දැනට නම් විනාඩි 40 කාලච්ඡේදනේ ලංකාවේ පාවිච්චි වෙන්නේ. Nowadays 40 minutes periods are going on in Sri Lankan school curriculum, government schools.
but from 2026 2026 ජනවාරි ඉඳන් grade 6 with the new curriculum reforms අලුත් ප්‍රතිසංස්කරණත් එක්ක 50 minutes period විදිහට හැම පාඩමක්ම අපිට adjust කරගන්න සිද්ධ වෙයි. මොකද එක පන්තියකට 50 minutes උගන්වලා අනිත් පන්තියට 40 minutes උගන්වන තරම් ගුරුවරු ගණනාවක් අපේ පාසල් පද්ධතියේ දැනට නැති නිසා ගොඩක් වෙලාවට ඒක අපේ අදහසක් විතරයි අපි දන්නේ කොහොම වෙයිද කියන්න. ගොඩක් වෙලාවට හැම පන්තියකටම අපිට විනාඩි 50ට හදාගන්න වේවි පාඩම් සැලසුම්. මොකද ඉදිරියේදී අපිට ප්‍රධාන විෂයක් ඉගැන්වීම සඳහා සතියට දින 3යි කාලච්ඡේද ලැබෙන්නේ. මොකද ඉස්සර අපිට කාලච්ඡේද 5ක් ලැබුණා. මෙතනින් එහාට අපිට කාලච්ඡේද 3ක් තමයි ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහාත් ලැබෙන්නේ. ඉතින් මොකද සතියට කාලච්ඡේද 40 තිබුණ එක 35 දක්වා අඩු වෙන නිසා. The teaching point මොකද්ද මේ ඉගැන්වීමේ point එක යටතේ අපි හිතන්න ඕනේ what is the subject matter of the lesson මම උගන්වන්න යන පාඩමේ තියෙන විෂය කරුණ මොකද්ද what do I know about the subject matter ඒ ගැන මම මොනවද දන්නේ what do my students know about it ඒ ගැන මගේ students මේ වෙනකොටත් දන්නවද එයාලා මොනවද දන්නේ we have to think about that right and then the teaching procedures ඉගැන්වීමේ ක්‍රමවේද what activities shall I use මේ ඉගැන්වීම සඳහා මට මොනවාගේ ක්‍රියාකාරකම්ද use කරන්න පුළුවන් what sequence will they come in කොයි පිළිවෙලටද ඒ ක්‍රියාකාරකම් එන්නේ what questions shall I ask මොන ප්‍රශ්නද මට අහන්න පුළුවන් do the activities and procedures match the aim of the lesson මම දෙන ක්‍රියාකාරකමුයි මම පාවිච්චි කරන procedures උයි ගැලපෙනවද පාඩමේ ප්‍රධාන අරමුණත් එක්ක මේ හැමදේම අපි හිතන්න අවශ්‍යයි මේ හිතීමේ ස්ටේජ් එකේදී ඊළඟ materials what teaching aids shall I use මම මේ පාඩම උගන්වන්න මේ විනාඩි 50 ඇතුළත නැත්නම් මේ විනාඩි 40 ඇතුළත මේ පැය ඇතුළත මේ ලෝකෙ ගොඩක් තියෙනවා පැය භාගයේ විනාඩි 40 විනාඩි 50 පැය වගේ කාලච්ඡේද තමයි මේ ලෝකෙ ගොඩක් දැනට තියෙන්නේ රටවල් වල සෝ මොනවාද මේ විනාඩි 50 ඇතුළත හෝ විනාඩි 40 ඇතුළත මගේ පන්තියේ ළමයින්ට උගන්වන්නට මම භාවිතා කරන ඉගෙනුම් ආධාරක මොනවාද මට ඒක ගැන හිතන්න සිද්ධ වෙනවා එතකොට මම මේ පාඩම ඉගෙනීමේදී does my classroom will be managed we have to think about that as well how do I begin the lesson මම පාඩම පන්ති කාමරය හොඳට මැනේජ් වෙන විදිහට පාඩම පටන් ගන්නෙ කොහොමද what instructions shall I give මොනවාද මම students ලට දෙන instructions are the students going to work individually in pairs or in groups තනියෙන්ද වැඩට යන්නේ ළමයි වැඩ කරන්න යන්නේ ළමයි තනියමද දෙන්නද කණ්ඩායම් විදිහටද ළමයා මේ වැඩ කරන්න යන්නේ how do I end the lesson පාඩම මම අද දවස් අවසානයේදී අවසන් කරන්නේ කොහොමද මේ කියන ඔක්කොම හිතන්න ඕනේ right ඊට 7 anticipated problems ඇති විය හැකි ප්‍රශ්න ගැනත් හිතන්න ඕනේ මම lesson plan එකක් හදන්න කලින් so what problems will I encounter මොන වගේ ප්‍රශ්නද මට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ how can I solve them මම කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියන මේ හැමදේම අපි හිතන්නට ඕනේ ඉන් පස්සේ අපි පාඩම් සැලසුම හදන්න අවශ්‍ය කරනවා කොහොමද පාඩම් සැලසුම හදන්නේ කියන එක අපි ඊළඟ කොටසෙන් බලන්න තමයි බලාපොරොත්තු වෙන්නේ right so that's it for this part that means thinking stage so now thinking stage is over අපි ඊළඟට බලන්නේ මොකද්ද the formatting stage right